හෙලෝ යාළුවනේ අද ඉරිදා දවසේ උදේ වරුව කොහොමද ගෙවුනේ කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඉතින් මම මේ පෙන්නන්නේ උදේට මම මොනවාද කන්න හැදුවේ කියලා. ඉතින් මට හිතුණාද ඕට්ස් ටිකක් කන්න ඕනේ කියලා. යෝගට් එකක් එහෙම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා ෆෘට්ස් ටිකක් දාලා මේක මම ඉක්මනින් පෙන්නනවා. මොකද මම විනාඩි 10කින් වගේ ලිමිට් කරලා තමයි මගේ වීඩියෝ එකක් කරන්න මම අදහස් කරන්නේ. ඉතින් මේක නම් ඔයගොල්ලෝ දන්නවනේ කොහොමද කියලා. හරි ගස්ස ගන්න මේක අන්තිමට මම කලේ ටිකක් අර ස්වීට්නස් එකේ ඉන්න ඕන නිසා මේ සීරියල් බා එකක් චොක්ලට් මික්ස් සීරියල් බා එකක් පොඩිවට ක්‍රෂ් කරලා දාගත්තා උඩින්. ඒක තමයි විශේෂයෙන් කියලා කලේ. අනිත් ඒවා ටික කලේ ෆෘට්ස් ටික කපලා ෆ්‍රෙෂ් මිල්ක් දාලා යෝගට් දාලා ඕට්ස් ටික මික්ස් කරලා හදාගත්ත එක විතරයි. පොඩි අඹ ගෙඩියක් දැම්මා, කෙසල් ගෙඩි දෙකක් දැම්මා, වෝටර්මෙලන් කෑල්ලක් දැම්මා. ඊට අමතරව අර සීරියල් බා එක ක්‍රෂ් කරලා දැම්මා. අද ලස්සනටම අවුව වැටලා තිබුණා. මේ දවස් ටිකේම හොඳටම වැස්සනේ. ඉතින් මම උදේ මල් පූජා කරන්න මල් කඩනකොට මම දැක්කා මෙන්න මේ තියෙන පේනවනේ ලොකු විශාල කොහොඹ ගහක්. අපේ ගෙට ඉස්සරහා තියෙන මේ කොහොඹ ගහ මේකේ අත්තක් ඊයේ හුළඟට වැටිලා තිබුණා. එතකොට මට මතක් වුණා ඒකේ කොළ ටික ගන්න ඕනේ කියලා ඔළුවේ ගාන තෙල් එකක් හිඳින්න. හෙයා ඔයිල් එකක් හදන්න. ඉතින් මේ මම ඊට පස්සේ මල්ලිට කියලා ඒ අත්ත ගෙන්න ගත්තා. ඊළඟට මම හදන්නේ මේ පොට්ස් ටික පුරව ගන්න පස් වලින්. ඉතින් මම මේකට පස් මිශ්‍රණය හදා ගන්නවා. කොහොබත් මේ ගෝණියේ තියෙන කොහොබත් ටිකක් දාලා ඊට අමතරව මේ වැලි කොටසක් ඊට අමතරව කොම්පෝස්ට් පොහොර ගෙදරම හදාගන්නවා. මම එක වෙලාවක පෙන්නනම් කොහොමද මම කොම්පෝස්ට් පොහොර ගෙදරම හදාගන්නේ කියලා. ඉතින් මේ තුන එකට හොඳට මික්ස් කරලා මම මේ පොට්ස් ටිකට පුරවා ගන්නයි හදන්නේ. මේ දවස්වල වැස්ස හොඳටම වැඩි නිසා සමහර මල් පැල සවුත් වෙන්නත් ගිහිල්ලා. සමහර මල් පැලවලට වැස්ස ඕනෝට වැඩි වුණාම වතුර වැටෙනුනහම ඒවා සවුත් වෙන්න බලනවා. ඉතින් ඒකට විසඳුමක් නැහැ. මොකද මට ෂේඩ් එකක් නැහැ මල් පැල තියලා තියන්නේ. ඉතින් දැන් මම මේ පස් ටික ඔක්කොම මික්ස් කරගෙන ගල් කැට ටිකක් දාන්න හදන්නේ පොට්ස් ටිකට. මොකද එතකොට වතුර බහින්න වතුර රඳා පවතින්නේ නැහැනේ. පොඩි ගල් කැට ටිකක් හැම පුරවලා පස් ටික දාගන්නයි හදන්නේ. මේකත් එක්තරා මගේ විනෝදාංශයක්. ඉතින් මම දවසේ පුංචි වෙලාවක් හරි මල් පැලත් එක්ක ගත කරන්න හරි ආසයි. උදේට අනිවාර්යයෙන්ම මම මගේ මල් පැල ටික දිහා බලලා සතුටු වෙනවා. ඒක හිතට හරි සැනසීමක්. ඒකත් ඒ වගේ ඉතින් මල් පැල හදන්න ගත්තාම ඒකත් හරි අමුතුම පිස්සුවක් තමයි. මල් පැලයක් දකින්න කොහෙද අරගෙන එන්න ඉතින් හිතෙනවා. එහෙම තමයි ඉතින් නේද? එහෙනම් මල් හදන්න හරි ආසයිනේ. ඒවා හදලා ලස්සන බලන්න. අපිට ලොකු යාඩ් එකක් නැහැ. නමුත් ඉතින් තියෙන පොඩි ඉඩ කඩේ ඉතින් ලස්සනට මල් හිටවලා ඊට අමතරව ගොටු කොළ ටිකක්, කංකොන් ටිකක්, තෙබි පඳුරක්, කරපිංච ගහක්, පැෂන් වැලක්, ඒ වගේ ඊට අමතරව කොළ කැඳ හදන්න එහෙම උදේට ඕන වුණාම මොණ්ඩ කුඩුම්බිය, පොල් පලා ඒ වගේ දේවලුත් තියෙනවා. මොනවාද? දඹල වැලක් තියෙනවා. ඉතින් ඒ වයින් මේ කලවමට කඩලා මැල්ලුමක් හදනවා. එහෙම මැල්ලුම හරි රසයි. ඉතින් එහෙම කලවම් පලා මැල්ලුමක් හදුවාම ඒ වගේම ඉතින් බයකුත් නැහැනේ. අපි ගෙදර හදන දේ මොනවත් වසවිස නැහැනේ. ඉතින් ඒකත් එක්කම හිතටත් හරිම තෘප්තියක්. තමන්ගේ ගෙදර හදන දේ කෑමට ගන්නවා කියන්නේ. ඉතින් ඇත්තටම හරි ආසයි. ඒ වගේ දේවල් වලට මම නම් ඇත්තටම ආසයි. විනෝදාංශයක් විදිහටම නෙමෙයි. ඉතින් ඇත්තටම මේ පුංචි ඉඩ කඩේ වුණත් අපි හරියට ප්‍රයෝජනට අරගෙන කළොත් අපිට අමතර ආදායමක් හදාගන්න පුළුවන්.
මෙහි හරි ඉල්ලුමක් තියෙනවා ඉතින් මල් පැල වලට ගන්න. මල් පැලයක් ගන්න ගියාම හරි ගණන්. මේ බොහොම මේ සුලභව හොයාගන්න තියෙන දෙයක් වුණත් ඒ මල් පැල අපි සල්ලි වලට ගන්න ගියාම හරි ගණන්. ඉතින් මම මේ විදිහට මගේ පොට්ස් ටික පුරව ගත්තා. පැල කීපයක් දැන් මම හදනවා. අනිත් පොට්ස් ටික තියෙනවා හෙට ඒවා මේ සමහර ඒවල තියෙන ඒවා අරගෙන රීපොට් කරන්න. පුංචිම පොට්ස් ටිකේ මට හිතුණා මේ සකලන්ට් පඳුරු දෙකේ මේ ඇවිල්ලා තියෙනවා මුල් දාලා තියෙන පුංචි පැල ටික ගලවලා මේක මේ වල දාන්න. මේ පොඩි පොට්ස් මට හම්බුනේ රුපියල් 100ට 5යි සයිසස් තුනකට එකක් 100ට 6යි පුංචිම එකක් 100ට 7යි. ඉතින් ඔය මේ පොට්ස් 18ක් මට හම්බ වුණා රුපියල් 300කට. ඉතින් ඒ ටිකේ මට තියෙන පැල ටික මම දාන්න කියලා හිතුවා. මේ සකලන්ට් වල හොඳට පඳුර හැදුනහම හරි ලස්සන මලක් එනවා. මම ගොඩක් පාරක් try කරා හදන්න අර ටිකක් මිල අධික ඒවා ලස්සන ඒවා. නමුත් මට ඒවා හදාගන්න බැරි වුණා. ඉක්මනට සවුත් වුණා. මම හිතනවා වතුර තෙතමනිය වැඩි හරි මොකක් හරි මේ තියෙන්නේ ඒ සකලන්ට් පඳුරක හපු මල් හරි ලස්සනයි ප්ලාස්ටික් මල් වගේ. ඉතින් ඔන්න මම ඒ ටික මේ වගේ රීපොට් කරගත්තා. ඊට පස්සේ යාන්තමට වතුර ටිකක් ඉස්සා මේ දවස්වල වැස්ස නිසා පස්වල වැලිවල තෙත ගතිය තියෙනවා. තෙතමනිය තියෙනවා. ඉතින් ලාවට වතුර ටිකක් කියලා මම මේ ටික හෙවණකින් තියෙනවා. ඊළඟට තියෙනවා දවල්ට උයන්න ඕනේ දැන් 11ක් පහ වෙලා. බලන්නකො මේ බොන්සායි ටික කොකනට් බොන්සායි ටික කොහොමද කියලා. ලස්සනයිනේ. මේ තියෙන බොන්සායි පැල ටිකක් තමයි. ඔන්න දැන් මම ආවේ දවල්ට උයන්න. ඉතින් මේ තියෙන මම ඔයගලන්ට පෙන්නන්නේ බීට්‍රූට් කොළ වලින් හදපු රෙසිපි එකක්. මම මේක රෙසිපි සම්පූර්ණ රෙසිපි එක වෙනින් දවසක ඔයගලන්ට පෙන්නනවා. බීට්‍රූට් කොළ වලින් රෙසිපිස් 3ක් 4ක් කොහොමද හදන්නේ කියලා. ඉතින් මේ මම දැන් ඉගෙන අන්තිමට ඉවර වෙලා අනිත් දේවල් ටික බීට්‍රූට් කොළ එක හදන හැටි තමයි ඔයගලන්ට මේ පෙන්නුවේ. ඇත්තටම හරිම රසයි. බීට්‍රූට් කොළ වලින් ගොඩක් වෙලාවට මම දන්නවා ඉස්සර අපිත් එහෙම තමයි බීට්‍රූට් කොළ විසිකලා හදන්නේ. අපි බීට් අලේ විතරනේ ඉයන්න ගන්නේ. නමුත් අපේ හොටෙල් එකට ආපු ඉන්දියන් කපල් එකක් හිටියා. ඒ ලේඩි තමයි කිව්වේ මට බීට්‍රූට් කොළ 1 කිලෝ නම් විසි කරන්නේ නැහැ. බීට්‍රූට් කොළ වලින් එක විදිහට හදනවා කියලා. ඒගොල්ලෝ ජූස් එක පවා හදනවලු මේ කොළ වලින්. ඉතින් ඇයි කියලා අහනවා කොළ විසි කරන්නේ. ඉතින් මට හිතුණා ඇත්තම ඉතින් අපි බීට්රූට් කොළත් අපිට කෑමට ගන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ ඉඳන් බීට් ගෙනාවහම කොළ මේ වගේ හදලා කෑමට ගන්නවා. මම මේක කොහොමද හැදුවේ කියලා අනිවාර්යයෙන්ම වෙනම වීඩියෝ එකක් ගෙන්නම්. ඒ රෙසිපිස් 3-4ම එක. ඉතින් ඔන්න බලන්න දවල්ට මොනවාද අපි හැදුවේ කියලා. පතෝල කිරට හැදුවා. කෙලවල් මාළු ඉව්වා. ඊට අමතරව මේ බීට්‍රූට් කොළ වලින් හදපු කොළ මේ ඇත්තටම තෙල් දාලා තියෙන්නේ. ඉතින් ඒ තමයි අද අපි දවල්ට කන්න හදපු එක. රස පාටට තියෙනවා නේද? පතෝල ව්‍යංජනේ මේ වගේ ලස්සනට කොළ පාටට තිබුණ නැත්නම් කන්න ආස හිතෙන්නේ නැහැ නේද ඔයගොල්ලන්ට? ඉතින් එහෙනම් අපි දැන් කන්නයි හදන්නේ. ඒක නිසා අදට නවතින්නම්. ආයෙ දවසක මේ වගේ vlog එකකින් ඔයගොල්ලන් හම් වෙන්න එන්නම්. ඉතින් එහෙනම් යාළුවනේ ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.